ඒ හින්දා අවුලක් නැහැ. එහෙම නෙවෙයි. පුළුවන් උපරිමයට වැඩ කරන්න. පුළුවන් උපරිමයට ඔයාලගේ පැත්තෙන් මේ කියන දේවල් කරලා විභාගෙට පුළුවන් උපරිමයට සූදානම් වෙන්න. තමන් දැනට හිතාගෙන ඉන්න උපරිමයට වඩා රිසල්ට් එකකට ඕකෙන් යන්න පුළුවන්. එහෙනම් දැන් ලකුණු 20ක් තියෙන ළමයෙක් ගොඩාක් වෙලාවට ඉන්නේ S එකක් හරි දා ගන්නවා වගේ අරමුණකනේ. මං කියන්නේ සමහරක්කට ඔයා වැඩ කරලා B වලට උනත් යන්න පුළුවන්. ඒ සියලු වෙලාවල් වල ඔයාට කරන්න පුළුවන් උපරිමයේ වැඩ කරන එක අර මේ වෙලාව ඔයාට කිසිම ටාගට් එකක් නැහැ. ඒක මෙතනින් ඉස්සරහට මට තියෙන ලකුණු මෙච්චරයි මේ වගේ එකක් ගන්න පුළුවන් වේද? ඒව අහන්න එපා. ඒව හිතන්න ඔයාලට අයිතියක් නැහැ මේ වෙලාවේ. ඒ කියන්නේ ඔයාලා මේ වගේ දේවල් හිතන තරමට ඔයාගේ දවසේ කාර්යක්ෂමතාවය අඩු වෙනවා. ඒ නිසා මේ වෙලාවේ මාර ක්ලියර් තියාගන්න ඕලුව. දැන් මම කියන්නේ මේ වෙලාවේ දැන් ඇයි අපි වැඩ කරන්නේ වගේ එකක් සමහරක් විට ළමයින් ගලුවේ තියෙන්න බලන්න. ඒ කියන්නේ දැන් ඉතින් ලකුණු 20යිනේ තියෙන්නේ. ඒ ලෙවල් වෙනකන් දැන් එහෙම ළමයෙක් අහලා තිබ්බ. දැන් මම දන්නවා මට වැඩ කරලා ඒකක් ගන්න බෑ කියලා. ලකුණු මෙච්චරයි තියෙන්නේ. ඒත් එහෙමයි කියලා අතාරින්නත් බෑ වගේ එහෙම ප්‍රශ්නත් එක්ක යන මෙසේජස් කීපයක්ම උදේ ඉඳන් තිබුණා. ඒතර ගැළපෙන වෙලාවක් වෙනකන් හිටියේ. ඒ ටික ඔක්කොම එකතු කරලා කතා කරන්න. මොකද හැමතිස්සෙම කතා කරන්න යන්නත් බෑනේ. පාඩමේ වැඩේ කරන්නත් තිබේ. ඉතින් කොහොම හරි කාරණාව තමයි එහෙම ඕගොල්ලෝ නොදකින මැජික් එකක් තව තියෙනවා. මං කියන්නේ මම කවදරවත් කියන්නේ ඒක හින්දා කියලා මේ වැඩ නොකර කියන්නේ ඒක එහෙම එකක් කරනවා ඒ හින්දා අවුලක් නැහැ එහෙම නෙවෙයි පුළුවන් උපරිමයට වැඩ කරන්න පුළුවන් උපරිමයට ඔයාලගේ පැත්තෙන් මේ කියන දේවල් කරලා විභාගෙට පුළුවන් උපරිමයට සූදානම් වෙන්න හැබැයි විභාගෙට කලින් දවස වෙනකම්ම තව ඕගොල්ලෝ නොහිතන පැති මේකේ ඕපන් වෙනවා ඒ අපි හොඳටම බලන එකක් එහෙමම ගෙඩි පිටින් පේපර් වල එනේව ඕන තරම් වෙනවා ඒතර හිතන්නේවත් අපි ජීවිතේට කරලා නැති ප්‍රශ්න සමහරක් වෙලල් පේපර් එකේ කරලා ඉන්න පුළුවන් වෙනවා ළමයින්ට ඒ නිසා මේ එහෙම පාර්ට් එකක් සම්පූර්ණයෙන් ඉතුරුයි. ඕගොල්ලෝ දැන් බලන්න ඕනේ මේ වෙලාවේ ඕගොල්ලන්ගේ අංක එකේ වැඩ වෙන්න ඕනේ. ෆයිනල් පේපර්ස්, එක්සෑම් ටාගට් පේපර්ස් ටික තියෙනවනේ ඕගොල්ලෝ ගාව. ඒ වගේ Tamanට වැරදිලා තියෙන ප්‍රශ්න ආයෙ වටයක් බලාගෙන යන්න. ෆයිනල් පේපර්ස් පළවෙනි 3 4 වගේ එක සතියකට දාගත්තා. මුළු පේපර් එකම කරන්නේ නැහැ. Tamanට වැරදිලා තියෙන දේවල් ටික ටට්ටක් ගාලා නිකන් උඩින් වගේ බලාගෙන අමතක දේවල් මතක් කරගෙන නෝට් එක පොඩ්ඩක් පෙරලා ගානක් තියෙනවනම් චුට්ටක් හදලා ඒ දේවල් ටික මතක් කරනවා. ඒ කියන්නේ ඔයාලගේ ඔළුවේ යන්න ඕනේ ෆයිනල් පේපර් එකේ එක්සෑම් ටාගට් පේපර් එක තියෙන ප්‍රශ්නයක් ආයේ පේපර් එකේ A level පේපර් එකේ આવොත් වරදින්නේ නැහැ. එහෙම හදාගන්න ලකුණු 85කට එහා අනිවාර්යෙන් ඒක ඇතුලේ තියෙනවා. අර ඉතින් 85කට ඕගොල්ලෝ ලෑස්ති වෙනකොට දැන් ඔය කරන ඔක්කොම මතක හිටින්නේ නැහනේ. ඒතර 85ක්ම එන එකක් නෑ. නමුත් කීයක් හරි මං කියන්නේ ඒක තමන් වැඩ කරලා තියෙන ප්‍රමාණය අනුව තමයි. ඒ කියන්නේ දැන් මේ කාලේ වැඩේ මේකයි හරිද? ඔයාලා පාඩම් කරනවනේ. පාඩම් කරන ඒවා පළවෙනිම වතාවට බලනකොට ඉතින් ඉක්මනට අමතක වෙනවා. දැන් ඔය ගොඩාක් ළමයි ඉන්නවා මේ කාලේ තමයි ඔක්කොම පාඩම් කරන්නේ. එහෙම පාඩම් කරනවා ඉතින් ඔක්කොම මේ වේගෙටම අමතක වෙනවා ළමයි. ඒ කියන්නේ පාඩම් කරන වාර ගාන ගොඩාක් තීරණාත්මකයි මතක හිටින ඩියුරේෂන්. ඒ කියන්නේ කොච්චර කාලයක් ඔයාගේ ඔළුවේ ඒක රැඳිලා තියෙනවද කියන එක තීරණය වෙන්න පාඩම් කරන වාර ගාන තීරණාත්මකයි. දැන් හිතන්නකෝ එක ළමයෙක් ඉන්නවා කර්මාන්ත 5 පාරක් පාඩම් කරලා තියෙනවා. දැන් ඒ ළමයාට මතක නෑ කර්මාන්ත. හරි? ඒ කියන්නේ ඒ කාලයක් ගිහලා අමතක වෙලා දැන්. තව ළමයෙක් ඉන්නවා කර්මාන්ත එක පාරක්වත් පාඩම් කරලා නෑ. ඒ ළමයාට පොඩ්ඩක්වත් බෑනේ. දැන් ඔය ළමයි දෙන්නම දැන් දෙන්නටම කර්මාන්ත බෑ මේ වෙලාවේ. අර 5 පාරක් ඉස්සර බලලා හිතන්නකෝ කලින් සයි එක්ක හරි මොකක් හරි එක බලලා. හැබැයි දැන් කාලෙකින් කරලා නැතුව දැන් මතක නෑ. ඔය දෙන්නම දැන් කර්මාන්ත පාඩම් කරන්න ගත්තොත් එකක් තමයි ගොඩක් අඩු වෙලාවකින් කර්මාන්තරික පාඩම් කරන්න පුළුවන් අර 5 ගමනක් විතර පාඩම් කරලා තියෙන එකට. බොහොම පොඩි කියන්නේ ටට්ටක් ගලුට මතක් වෙනවා සිද්ධිය සහ එයාගේ ඒක මතකයේ රැඳෙන ප්‍රමාණය අනිත් ළමයට වඩා ගොඩක් වැඩි. අනිත් ළමයට වඩා සෑහෙන මතකයේ රැඳෙන ප්‍රමාණය වැඩි කලින් කරලා තියෙන වාර ගාන වැඩි වෙන තරමට. ඒතර මං කියන්නේ ඔය අන්තිම දවස් වෙනකන් ඉන්න එපා කියන ඔක්කොම ටික බලන්න. ඊට කලින් පුළුවන් තරමින් ෆයිනල් පේපර්ස් එක්සෑම් ටාගට් පේපර්ස් නැවත වතාවක් බල යන්න. ඒ කියන්නේ ඔයාලගේ මේ කාලේ එකම වැඩේ වෙන්න ඕනේ. one last time program එකයි question based training program එකයි යටතේ මම කරන දේවල් ටිකක් තියෙනවා. මම පන්තියේ කරන දේවල් ටිකක් තියෙනවා. ඊට ටියුට් වල සමහරක් දේවල් ඕගලන්ට homework විදියට කරන්න හම්බෙනවා. ඒවල marking scheme මම වෙබ්සයිට් වලට අරන් මෙන් දානවා. ඒතර මේ දේවල් ඒ කියන්නේ මෙතන කරන ටික හරියට කරගෙන homework විදියට දෙන්නේ දේවල් ටික මග අරින්න නැතුව කරලා marking වලින් උත්තර බලලා ඒ දේවල් ටික කරන එක ඇතුළු one last time එකේ වැඩ ටික ඇරුණාම ඕගොල්ලෝ කරන්න ඕන අනිත් එකම දේ තමයි final papers exam target papers නැවත වටයක් බලාගෙන යන එක. එතකොට ඒ ලෙවල් වලට කලින් දවසේ මම දානකොට අහවල් පේපර් එකේ මෙන්න මේ ටික බලා ගන්න මේ පේපර් එකේ මෙන්න මේ ටික බලා ගන්න කියලා බොහොම අඩු වෙලාවක් තුල ඕගොල්ලන්ට ඒ ටික බලන්න පුළුවන් කලින් එක වටයක් බලලා තිබුණ නිසා. ඒතර ඕක තමයි ඔයාලට මේ කාලේ තියෙන එකම සැලැස්ම. ඕක හිතා ගන්න නැති විදියට වැඩ කරන්න පුළුවන්. ඒ කියන්නේ ඒකට වාසනාව අනම්මනම් දේවල් ගොඩක් බලපායි. හැබැයි අනිවාර්යෙන් ඕන ළමයෙකුට පොඩි ප්‍රමාණයක් හරි බලපාන පොඩි ප්‍රමාණයක් කියන සැලකතු ප්‍රමාණයක් අනිවාර්යෙන් බලපාන. මට ඒක අර ඒකක්ද B එකක්ද කියලා කියන්න බෑ නිශ්චිත වශයෙන්. ඒක ගොඩක් කාරණා මත නදාපවතින දෙයක් නේ. හැබැයි තමන් දැනට හිතාගෙන ඉන්න උපරිමයට වඩා රිසල්ට් එකකට ඕකෙන් යන්න පුළුවන්. එහෙනම් දැන් ලකුණු 20ක් තියෙන ළමයෙක් ගොඩක් වෙලාවට ඉන්නේ S එකක් හරි දා ගන්නවා වගේ අරමුණකනේ. මං කියන්නේ සමහරක් විට ඔයා වැඩ කරලා B වලට උනත් යන්න පුළුවන්. ඒ වගේ ඒව නොහිතන දේවල්. හැබැයි ඒකම දේ ඒකට ඔයා පුළුවන් තරම් මේ කාලේ කරන්න ඕන දේවල් ටික one last time question based training සහ පේපර්ස් ටික නැවත බලන දේවල් ටික ඔය ටික කරගෙන යන්න තමයි තියෙන්නේ. ඒ අරනම අනිත් එක තමයි මේ කාලේ කොහොමත් ඔයාලා A එකක් ගන්නවද B එකක් ගන්නවද C එකක් ගන්නවද මොකුත් හිතන්න යන්න එපා. ගොඩක් ළමයි මේ කාලේ කරන වැරද්ද තමයි අර
ඒකක් ගන්න බැරි වුණොත් මොකද කරන්නේ? සෙකන්ඩ් සයි තර්ඩ් සයි ළමයින්ට තියෙනවා ගිය පාරට වඩා රිසල්ට් අඩු වුණොත් මොකද කරන්නේ? ඒ කියන්නේ ඒක පොදුවේ එන බයක්. ඒ කියන්නේ සෙකන්ඩ් සයි තර්ඩ් සයි ළමයින්ට අන්තිම කාලෙ වෙද්දී හිතනවා ගිය පාර මීට වඩා පුළුවන් වගේ හිතෙන්න ගන්නවා. ඒවා බොරු ඒවා ඔළුවෙන් හැදෙන ඒවා. ගිය පාර මීට වඩා පුළුවන් වගේ හිතනවා. ගිය පාරට වඩා මේ පාර රිසල්ට් අඩු වෙයි වගේ හිතෙනවා. ඊට පස්සේ ඒකත් එක්ක බය වෙනවා. ඒක සාමාන්‍යයෙන් ඕනම සෙකන්ඩ් සයි තර්ඩ් සයි ළමයෙකුට එන හැඟීමක්. ඒ කියන්නේ ඒක නෝමල්ම දෙයක්. ඒක කවුරු ඒක ඇවිල්ලා තියෙනවනේ ඒක ඊටගෙන ඒක සෙකන්ඩ් සයි තර්ඩ් සයි වීමත් එක්කම උරුමයක්. ඒක සාමාන්‍ය ඕන කෙනෙකුට හිතනවා. ඒකට එහෙම වෙන්නේ නැහැ. කොහොමරි මේ ඔය විදිහට අර ඒ දේවල් ටික බැලන්ස් කරගෙන සමන් කිය කීප කාරණාව තමයි අර දැන් ඔයාලා අර ඒ වගේ දේවල් හිතනවා මම ඒකක් ගන්න ඕනේ ඒකක් ගන්න බැරි වුණොත් මොකද කරන්නේ මම කොහොමද දිස්ත්‍රික්ට් රෑන්ක් දානවා අයිලන්ඩ් රෑන්ක් දානවා මේ කාලවල ඒව මොකුත් හිතන්නේ නැහැ ඒව හිතන්න තිබ්බ කාලේ දැන් ඉවරයි දැන් ඔයාලට ඒකක්ද B එකක්ද C එකක්ද S එකක්ද ෆේල්ද අයිලන්ඩ් ෆස්ට්ද අයිලන්ඩ් ලාස්ට්ද ඒව මොකුත් හිතන්නේ නැහැ ඕගොල්ලන්ට අදාළ වෙන්නේ ඔයාලට දවස් 20ක් හරි 20 ගාණක් හරි කීයක් හරි තියෙනවා සහ අද කියලා දවසක් තියෙනවා දැන් ඔයාලා වැඩ කරමින් ඉන්න මොහොතක් තියෙනවා ඒ සියලු වෙලාවල් වල ඔයාට කරන්න පුළුවන් උපරිමයේ වැඩ කරන එක අර මේ වෙලාව ඔයාට කිසිම ටාගට් එකක් නැහැ. ඒ තමයි මෙතනින් ඉස්සරහට මට තියෙන ලකුණු මෙච්චරයි මේ වගේ එකක් ගන්න පුළුවන් වේද? ඒව අහන්න එපා. ඒව හිතන්න ඔයාලට අයිතියක් නැහැ මේ වෙලාවේ. ඔයාලට මේ වෙලාවේ කරන්න තියෙන එකම දේ තමයි අද දවසේ හෝ දැන් මෙතන වැඩ කරමින් ඉන්නවා කියන්නකෝ. දැන් ඒ කියන්නේ තනියෙන් වැඩ කරන වෙලාවක් හිතන්නකෝ. ඔයා තනියෙන් වැඩ කරමින් ඉන්න යම් පැය භාගයක් කියන විතරක් හිතන්න. ගොඩාක් පැය 5ක් මං වැඩ කරනවා වගේ එහෙම හිතලා පටන් ගන්න එපා. මං පැය භාගයක් වැඩ කරනවා. ඒ පැය භාගය වැඩ කරලා ඉවරනම ඊළඟ පැය භාගය වැඩ කරනවා. එහෙම පැය භාගය පොඩි කොටස් වලට කඩා ගන්න. කඩාගෙන යම් වෙලාවක වැඩ කරන ගත්තට පස්සේ ඒ වැඩ කරන පැය භාගයේ කිසිම තප්පරයක්වත් නාස්ති කරන්නේ නැතුව උපරිම වැඩ කරනව හැරුණකොට ඔයාට වෙන අරමුණක් නැහැ. ඒ පැය භාගය ඉවරනම ඊළඟ පැය භාගයේ තප්පරයක්වත් නාස්ති නොකර වැඩ කරනව ඇරෙන්න ඔයාට වෙන අරමුණක් නැහැ. එහෙම තමයි යන්න ඕන. සහ ඔයාගේ ලොන්ග් ටර්ම් අරමුණ දිගුකාලීන අරමුණ වුණත් මේ තියෙන දවස් 20 මිනිස්සෙක් විදියට ඔයාට වෙන්න පුළුවන් උපරිම මහන්සියක් ඇතිනේ. අන්න ඒක 100%ක් දෙනවා පොඩ්ඩක්වත් වෙලාව නාස්ති කරන්නේ නැතුව. ඒතර ෆෝන් එක ඔබ කාලේ නාස්ති කරනවා කියලා එහෙම එකක් වෙන්න බෑ ඕගොල්ලන්ගේ පැත්තෙන්. ඒ කියන්නේ තාමත් ඔයාලා ඒ දේ ඔයාලගේ පැත්තෙන් වෙනවනම් ආයෙ මතක් කරන්න. ඒ කියන්නේ ඕක නිසා අනිවාර්යෙන් ඒ ලෙවල් රිසල්ට් එක අඩු වෙනවා. කමක් නැත්නම් ඒක අනිවාර්යෙන්ම අඩු වෙනවනේ ළමයි. විභාගයට තව දවස් 20 ගාණක් තියෙනවා. ඒතර දවස් 20 ගාණක් ඇතුළත ඔයාලගේ හැසිරීම ඍජුවම බලපානවා ඒ ලෙවල් පේපර් එකේ රිසල්ට් එක. ඒතර බොහොම වගකීම් සහගතව ඔයගොල්ලෝ මේ වැඩ කරන එක කරගෙන යන්න ඕන. සහ අර ලොකු මොකුත් හිතන්න එපා. දැන් ලකුණු හිතන්නේ නැහැ. දැන් ලකුණු හිතන කතාව ඉවරයි දැන්. දැන් ඒකක් වේද දන්නේ නැහැ. අපි හිතන්නේ නැහැ ඒව ගැන. දැන් B වෙයිද ෆේල් වෙයිද දන්නේ නැහැ. ෆේල් වෙයි සමහරක් කරන්න දෙයක් නැහැ. එකම දේ ඒ කියන්නේ එච්චරට සිම්පල් කරගන්න. ඒ කියන්නේ පාස් වුණොත් දැන් ෆේල් වුණොත් දැන් එක අරමුණයි තියෙන්නේ. දවස් 20ක් තියෙනවා. ඔය දවස් 20 කරන්න පුළුවන් උපරිම මොකක් හරි එකක් ඇතිනේ මිනිහෙක් වශයෙන් කරන්න පුළුවන් දෙයක්. ඒක කරනවා. එච්චරයි. ඉන්හා වෙන දෙයක් වෙච්චාවේ. ඒ මට්ටමට ඔළුව සිම්ප්ලිෆයි කරගන්න. මොකද ඔය දවස් ටික තමයි අර මැජික් දවස් ටික. ඔය ටිකේ බැලන ඒවා ගෙඩිය පිටින් ඒ ලෙවල් වල තියෙන්න පුළුවන්. ඒ හින්දා ඔය ඔක්කොම බහුබූත ඔළුවෙන් පැත්තකට දාලා එකම දේ විදිහට අර දවස් 20 හරියට වැඩ කරනවා කියන ඒ කමිටඩ් ගතිය ඔළුවට අරගෙන ඔය කියන දේවල් ටික කරගෙන ගියොත් ඒ මැජික් එක වෙයි. ඒක නොවෙන්නේ ඕගොල්ලෝ හිත ඉන්නවා නම් ඒකක් එයිද ඒකක් නම් ගන්න බැරි වගේ ගිය සතියේත් ලකුණු මෙච්චරයි තියෙන මම මෙච්චර වැඩ කරලා ගියා ඒත් මට ලකුණු අඩු වෙලා ඒ වගේ දේවල් හිත ඉන්න යනවා කියලා කියන්නේ වැඩේ අනිත් පැත්ත ගහින එකයි වෙන්නේ. ඒ හිතන තරමට ඕගොල්ලෝ තව තවත් ඒ ලෙවල් රිසල්ට් එකෙන් ඈත් වෙන එකයි වෙන්නේ. සහ ඒ වගේ දේවල් කල්පනා කරන තරමට අපේ ඔළුවට එන ප්‍රෙෂර් එක වැඩි. ඒ ප්‍රෙෂර් එක වැඩි වෙන තරමට අපිට ඊළඟ මොහොතේ වැඩ කරන්න පුළුවන්කම අඩුයි. ඒ කියන්නේ ඒක පැහැදිලිවම මෙහෙම වෙනවා. ඒ කියන්නේ ඔයාලා මේ වගේ දේවල් හිතන තරමට ඔයාගේ දවසේ කාර්යක්ෂමතාවය අඩු වෙනවා. ඒ නිසා මේ වෙලාවේ මාර ක්ලියර් තියාගන්න ඔළුව කිසිසේත්ම ලොකු දේවල් හිතන්න යන්න එපා. ඒයිද නැති වෙයිද බැරි වෙයිද පුළුවන් වෙයිද මොනවාවත් හිතන්න යන්න එපා. ඒ හැම දෙයක්ම ඔයාලගේ අර ඒ වැඩ කරන කාර්යක්ෂමතාවය අඩු කරනවා. ඒවා හිතන්න යන වෙහෙස ඇතුලේ ඔයාගේ වැඩ කරන කාර්යක්ෂමතාවය අඩු වෙනවා. එහෙම නොවෙන්න ඔහේ වැඩ කරගෙන යන්න වෙන මොකුත් හැංගීම් දැනීම් නැතුව වගේ ඔහේ වැඩ කරගෙන යන්න ඒක ඇතුලේ හිතන්න නැති විදිහකට අර කියපු මැජික් වෙන්න පුළුවන්. ඒවා වෙන්නේ ඔයාලා මේ වැඩේ ඇතුලේ හිටියොත් විතරයි. එහෙම නැතුව සියල්ල අතහැරලා දාලා හිටියා කියලා කිසිම දෙයක් වෙන්නේ නැහැ. ඒ ටික තමයි මේ වගේ කාලයක වැඩ කරන එකට අදාළව කියලා තියෙන්නේ. හරි.